මම ලෑස්ති වුණා දුර ගමනක් යන්න. ඔයාලා තම්මේල් එකෙන් දකින්න ඇතිනේ. බස් එක එනකන් තමයි මේ අම්මයි තාත්තයිත් මග බලාගෙන ඉන්නේ. හැබැයි බස් එක නම් එන්න චුට්ටක් පරක්කු වුණා. බස් එකට නැගලා ටිකට් කැඩුවා විතරයි මතක. ටවුන් එක කිට්ටු කරලා තමයි මට ඇහැරුණේ. ගමන අතරමඟදී මාමා ආව හොස්පිටල් එකට බෙහෙත් අරගන්න. අසනීප වෙනවා, බෙහෙත් ගන්න වෙනවා. ජීවිතේදී අපිට මේ හැම දෙයකටම මුහුණ දෙන්න වෙනවා. බෙහෙත් අරගෙන එහෙම මං ආයෙත් ගමන පටන් ගත්තා. පැය එකහමාරකට විතර පස්සේ මං ආසම ඇවිදින්න කැමතිම ආදරණීය නුවරට ආවා. නුවර කියන්නෙම මගේ ජීවිතයේ ලස්සන මතක පිරුණු නගරයක්. මගේ ජීවිතය වෙනස් කරපු නගරයක්. මම දන්නවා මට වගේම මේ වීඩියෝ එක බලන ඔයාලටත් නුවර එක්ක හරි ලස්සන ආදරණීය මතක අනිවාර්යෙන්ම ඇති. නුවරින් බැස්ස ගමන් බඩට දාගන්න බන් එකකුත් අරගෙන ඉක්මනට කුරුණෑගල බස් එකකට නැග්ගා. මම කුරුණෑගල එන්නේ වැදගත් වැඩ 2-3ක්ම තිබුණොත් තමයි. මෙහෙ ඉන්න චූටි පැටියෙකුගේ විශේෂ දවසක් වෙනුවෙන් තමයි අපි හවස් වෙලා ටවුම පැත්තට ගියේ. රෑට පාන් කොත්තු කමු කියලා හැමෝම කතා වුණා. ඔන්න ඉතින් හැමෝගෙම කැමැත්තට ඒකත් හදන්න පටන් ගත්තා. ඔන්න බලලා මුකුත් කියන්න එහෙමනම් එපා. එක එක්කෙනා හදන විදිහ වෙනස්නේ. මේ අපි හදන විදිහ. ඉස්සල්ලාම බිත්තර මල් කරගත්තා. ඊට පස්සේ තාච්චියකට තෙල් දාලා රත් වෙච්ච තෙල් ටිකට බීලුණු ටික දැම්මා. ඒ ටිකත් හිමීට බැදෙන්න ඇරලා ඊට පස්සේ ඒකටම කරපිංචා ටිකක් දැම්මා. මේ ඔක්කොම හොඳට බැදෙන්න තිබ්බා. රන්වන් පාට වගේ වෙනකන් බීලුණුවේ කරපිංචයි වැදගත්තා. ඒකටම කැරට් ටිකත් එකතු කරගත්තා. බීලුණු, කරපිංචා, කැරට් මේ මික්ස් එකටම ලීක්ස් ටිකත් එකතු කරගත්තා. මේ ඔක්කොම මද ගින්දරින් හොඳට තෙම්පරාදු කරගත්තා. රස පදමට ලුණු චුට්ටකුත් එකතු කරගත්තා. බිත්තර මල් කරගත්තු ටිකත් ආය මේ මික්ස් එකටම දාලා හොඳට කලවම් කරගත්තා. කෑලි කරගත්ත පානොත් මේ මික්ස් එකට දාගත්තා. ඔයාලත් එකම එක පාරක් හරි මේ විදියට try කරලා බලන්නකෝ. ඇත්තමයි කියන්නේ මාරම රසයි. උදේම ඉතින් මට එහෙදිත් පොඩි ගමනක් යන්න වුණා. මං කිව්වනේ ඉතින් අසනීප වෙනවා, බෙහෙත් ගන්න වෙනවා. සාමාන්‍යයි. ගෙදර ඇවිත් කොළ කැවයකුත් බිව්වා. දුකට මං හැදුවා කට්ලට්. විහිළුවක් කරේ. මම උදේට කන්න කට්ලට් හැදුවා. මේකත් ඉතින් මං හදන විදිහ හැමෝම එක වගේ හදන්නේ නෑනේ.
අල තම්බලා ඒ ටික හොඳට පොඩි කරලා කරපිංචා බීලූණු මිරිස් කුඩු කහ කුඩු ලුණු කුඩු ගම්මිරිස් කුඩු මේ ඔක්කොම දාලා හොඳට මික්ස් කරගන්නවා. මේ දේ නම් කරන්නේ නරක වැඩක් කියලා දැනමයි. සුප් කැටයකින් පොඩි කෑල්ලකුත් දැම්මා. ඒ ටිකත් හොඳට මික්ස් කරගත්තා. ඊට පස්සේ බිත්තරයක් මල් කරගත්තා. ඒකටම අර මික්ස් එකක් දාලා හොඳට තෙම්පරාදු කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට බිත්තරයක් හොඳට මික්ස් කරගත්තා. ඊට පස්සේ හදාගත්ත කට්ලට් බෝල මේ විදිහට බිත්තර මික්ස් එකට දාලා අරගෙන බිස්කට් කුඩු වල තවරගත්තා. මේ විදිහට හදාගත්ත කට්ලට් ටික දැන් ඉතින් තෙලට දාලා වැද ගන්න තමයි තියෙන්නේ. තෙලට දාන සමහර කට්ලට් බෝල 1 2 ඉතින් එහා මෙහා වුණ අවස්ථාත් නැතිවම නෙවෙයි. එහෙම තමයි වැරදි හරි අපි හදන්න ඕන. ජීවිතේදී අපිට හැමදේම එකපාර හරියන්නේ නැහැ. වැරදෙන හැම තැනකදීම අපි නැවත උත්සාහ කරන්න ඕන. ඔන්න හදාගත්ත කට්ලට් පත් එකට තියාගෙන රස බලන්න තමයි හදන්නේ. ඔයාලටත් පෙන්නුවට මොකද මම මේ පළවෙනි පාරට තමයි බිත්තර දාලා කට්ලට් හැදුවේ. ඇත්තමයි කියන්නේ මේකත් හරි රසට තිබුණා. කාලා බීලා හිම මම මගේ සුපුරුදු වැඩ ටික පටන් ගත්තා. ජීවිතේ ගොඩ යන්න දඟලන මම ඔයා අපි හැමෝටම උතුරන්න හරියන්න ඕන. අලුත් වීඩියෝ එකක් අරන් එනකන් සතුටින් පරිස්සමෙන් ඉන්න.